සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අදත් අරගෙන ආවා ඩන්ඩඩන් සීරීස් එකේ 3 වෙනි එපිසෝඩ් එක. වීඩියෝ අරන් එන්න ටිකක් පරක් වුණා. මම පුළුවන් ඉක්මනින් ඊළඟ එපිසෝඩ් එකත් අරගෙන එන්නම්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එක බලන්න. ඔන්න ඉතින් කතාව පටන් ගන්නේ කලින් එපිසෝඩ් එක නවත්තපු තැන ඉඳන්. මොමෝ නැති නිසා ඔකරුන් දැන් ටර්බෝ ආච්චි වගේ වෙනස් වෙලා මොමෝට පහර දෙන්න හදනවා. මොමෝට සිහිය නැහැ. ඒත් එක්කම ඇණයක් ඇවිත් මූණේ වදිනවා ඔකරුන්ගේ. ඔන්න දැන් තමයි මොමෝගේ ආච්චි මෙතනට එන්නේ. අපි ආච්චි ගැන ඉස්සරහට ගිහින් කතා කරමුකෝ. කොහොම හරි ආච්චි වැඩේට බහිනවා ඔකරුන් එක්ක සටන් කරන්න. ටර්බෝ ආච්චි ගහන්න එනවා සේකෝ ආච්චිට. ඒත් එක්කම සේකෝ ආච්චි ඔකරුන්ට පාරක් ගහලා දාලා රවුමක් අඳිනවා ඔකරුන් වටේට. ඔකරුන් ඒකෙන් එළියට එන්න හදද්දී පිච්චෙනවා. ආච්චි කියනවා මේ බාධකයෙන් එළියට ආවොත් ඔයා ඉවරයි කියලා. ඊට පස්සේ ආච්චි කියනවා උඹ මේ බාධකෙන් එළියට ආවොත් උඹ මැරෙනවා කියලා. එතකොට ටර්බෝ ආච්චි කියනවා මම උඹව මරනවා මාව මේකේ ඇතුලේ සදහටම තියාගන්න බෑ කියලා කියනවා. ඒත් එක්කම සේකෝ ආච්චි කියනවා මම උඹව මේකේ සදහටම තියාගන්නේ නෑ මම උඹව මරලා දානවා කියලා ගහනවා හොඳ පහරවල් ටිකක් ටර්බෝ ආච්චිට කෙලවෙන්නම. ඊට පස්සේ සේකෝ ආච්චි ටර්බෝ ආච්චිව මරන්න යද්දී කියනවා ටර්බෝ ආච්චි උඹ මාව මැරුවොත් මේ කොල්ලත් ඉවරයි කියලා. ඊට පස්සේ ටර්බෝ ආච්චිව ගිනි තියනවා. ඒ සීන් එක කට් කරපුවාම පෙන්නන්නේ මොමෝව. මොමෝ හැරෙනකොට මොමෝ ඉන්නේ ගේ ඇතුලේ. මොමෝ එළියට දුවන් ඇවිත් අහනවා ආච්චිගෙන් ඔකරුන් කෝ කියලා. ඊට පස්සේ ආච්චි අහනවා ඔයා ආත්මීය භූමියකට ගියාද කියලා. මොමෝ ඔව් කියනවා. ඊට පස්සේ ආච්චි අහනවා ඇයි එහෙම තැනකට ගියේ කියලා. ඊට පස්සේ මොමෝ කියනවා අපි පොඩි ඔට්ටුවක් දැම්මා කියලා. ඒත් එක්කම මොමෝ අහනවා ඔයා පොඩි කොල්ලෙක්ව දැක්කද කියලා. එතකොට ආච්චි අහනවා ඔයා කියන්නේ නපුරු ආත්මයක් නම් මම ඌව මරලා දැම්මා කියලා කියනවා. මොමෝ කෑ ගහනවා ඔයාට විශ්වාසයිද ඉක්මනින් මට කියන්න එයා කෝ දැන් කියලා. ඊට පස්සේ කෑ ගැහුවට මොමෝ ආච්චිගෙන් සමාව අරගෙන කියනවා කරුණා කරලා මට කියන්න ඔයා එයාට මොකක්ද කරේ කියලා කියනවා. ඊට පස්සේ ආච්චි කියනවා ප්‍රධාන දෝරට යන්න ඒකේ ඌ ඉන්නවා කියලා. ඊට පස්සේ මොමෝ දුවගෙන යනවා එතනට. දැන් මේ ආච්චි ගැන පොඩ්ඩක් කියන්න ඕන. මෙයා නිකම්ම ආච්චි කෙනෙක් නෙවෙයි. මෙයා මන්තරකාරියක්. බලන්න පෙනුම නිකන් අවුරුදු 20ක විතර සුරූපී කෙල්ලෙක් වගේනේ ඉන්නේ. හැබැයි මොමෝ කියන විදිහට නම් මේ ආච්චි මා වසවර්ති ආච්චි කෙනෙක්. ඊට පස්සේ පෙන්නන්නේ මොමෝව. මොමෝ අඬ අඬ යනවා ඔකරුන් හොයාගෙන. එහෙම යනකොට ඔකරුන් කෑම කකා ඉන්නවා. ඔකරුන් මොමෝව දැකලා හුඟක් සතුටු වෙනවා. ඊට පස්සේ ඔකරුන් කියනවා මම හිතුවේ මම ඔයාව මරලා දාලා කියලා. අනේ මට සමා වෙන්න කියලා කියනවා. ඒත් එක්කම මොමෝ දොර වහනවා. ඊට පස්සේ මොමෝ දුක් වෙනවා. ඒත් එක්කම එතනට ආච්චි එනවා. ආච්චි ඇවිත් කියනවා ඔකරුන්ව ගේ ඇතුළට දාලා කාමරේ වටේට මන්තර බලයෙන් බාධකයක් දාලා තියෙන්නේ. ඔකරුන් මේ කාමරේ ඇතුලේ ඉන්නකම් සාමාන්‍ය මිනිස්සෙක්. හැබැයි මේ කාමරෙන් එක අඩියක් හරි එළියට තිබ්බොත් ටර්බෝ ආච්චිගේ සාපේ ආපහු ඇක්ටිවේට් වෙලා රාක්ෂයෙක් වෙනවා. එහෙම වුණොත් මේ මෝඩ කොල්ලට ආපහු මැරෙන්න තමයි වෙන්නේ කියලා කියනවා. දැන් තේරෙනවනේ තත්ත්වේ. ඔකරුන් හිර වෙලා ඉන්නේ. එයාට මේ ගෙදරින් එළියට යන්න බෑ. බැස්සොත් බඩුම තමයි. හැබැයි ඔකරුන්ට එහෙමම ඉන්නත් බෑනේ. මොකද ඔකරුන්ගේ බෝල දෙක තාම මිසින්නේ. ඒක නැතුව කොල්ලෙක් කොහොමද බන් ජීවත් වෙන්නේ? ආච්චි කියනවා ඒක ටර්බෝ ආච්චි ගාව තියෙන්නේ. ඒක ගන්න නම් එයාව පරද්දන්නම වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ආච්චි අහනවා මෙච්චර වෙලා කොහොමද මූව පාලනය කරගත්තේ කියලා. එතකොට මොමෝ කියනවා මම පිටසක්වල යානා බලන්න ගිය වෙලේ එතනදී පොඩි සටනක් වෙලා මගේ මානසික බලය ඇක්ටිව් වුණා. ඒකෙන් පුළුවන් මට ඔකරුන්ට වෙනස් වෙන්න නොදී බලාගන්න. ඊට පස්සේ මොමෝ අහනවා ආච්චිගෙන් කොහොමද අපි ටර්බෝ ආච්චිගෙන් ඔකරුන්ගේ කෙසෙල් ගෙඩිය ආපහු ගන්න කියලා. ඊට පස්සේ තමයි සේකෝ ආච්චි විස්තර කරන්නේ අපි හැප්පෙන්න යන්නේ මොන වගේ જાතියේ යකෙක් එක්කද කියලා. අපි හිතාගෙන හිටියේ ටර්බෝ ආච්චි කියන්නේ නිකන් වේගෙන් දුවන ආතල් හොල්මනක් කියලානේ. නෑ ඒ සීන් එක ඊට වඩා බරපතලයි. සේකෝ ආච්චි කියන විදිහට ටර්බෝ ආච්චි කියන්නේ මෝඩර්න් යෝකායි කෙනෙක්. ඒ විතරක් නෙවෙයි එයා දැන් ඉන්නේ අර උමග ඇතුලේ. ඒ උමගට අරක්ගත්තු තවත් පරණ බලවත් ආත්මයක් ඉන්නවා.
දැන් වෙලා තියෙන්නේ ටර්බෝ ආච්චි අර උමගේ ඇතුලේ ආත්මයත් එක්ක එකතු වෙලා සරලවම කිව්වොත් ටර්බෝ ආච්චිගේ වේගයයි උමගේ ආත්මයේ බලයයි සුපිරිම විනාශකාරී බලයක් ඒක. ආච්චි කෙලින්ම කියනවා ඒ උමගේ ඇතුලේදී නම් දෙයියෙක්ටවත් ටර්බෝ ආච්චිව පරද්දන්න බෑ කියලා. මොකද ඒක එයාගේ ඒරියා එක. අපිට එයා එක්ක හැප්පෙන්න බෑ. ඒ නිසා මේක අතහැරලා දාන්න කියලා කියනවා. එතකොට මොමෝ කියනවා මොන මගුල වුණත් මම ටර්බෝ ආච්චිව නවත්වනවා. මේක මගේ වැරැද්දක් ඒ නිසා කියලා. ඊට පස්සේ සීකෝ ආච්චිටත් වෙන කරන්න දෙයක් නැති නිසාම මේකට එකග වෙනවා. එහෙනම් අපි තුන්දෙනා මේක කරමු කියලා සීකෝ ආච්චි ප්ලෑන් එකක් ගහනවා. ඒ ප්ලෑන් එකේ නම තමයි අල්ලන සෙල්ලම. මේකෙදී කරන්න තියෙන්නේ ටර්බෝ ආච්චිව කේන්ති ගස්සලා ටර්බෝ ආච්චි හෙන විශ්වාසෙන් ඉන්නේ එයාට වඩා වේගෙන් දුවන කෙනෙක් නෑ කියලා. ඒ නිසා එයාට දුවන්න අභියෝගයක් කරොත් ඒක පිළිගන්නවා. ඊට පස්සේ කොහොම හරි අර උමගෙන් ටර්බෝ ආච්චිව එළියට අරගන්න ඕනේ. එයා එළියට ආවට පස්සේ එයාගේ බලය ටිකක් අඩු වෙනවා. අන්න එතකොට තමයි ටර්බෝ ආච්චිගෙන් ගේම ඉල්ලන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ මොමෝ අහනවා අපිට බැරිද මේ වගේ බාධකයක් දාලා මේක ඉවර කරන්න කියලා. එතකොට ආච්චි කියනවා එහෙම බෑ. ටර්බෝ ආච්චි ඉන්නේ මගේ බලය පාවිච්චි කරන්න පුළුවන් ප්‍රාන්තයෙන් එළියේ. ඒ නිසා අපි ටර්බෝ ආච්චිව මගේ ප්‍රාන්තෙට එක්ක ගත්තම වැඩේ ඉවර කරන්න පුළුවන් කියලා කියනවා. මේ වෙලාවේ අපේ මොමෝට මාර විදිහටම අවුල් යනවා. කෙල්ලට දැනෙනවා මේ ඔක්කොම උනේ එයා නිසා කියලා. මොකද එයානේ ඔකරුන්ට චැලෙන්ජ් කරේ උමකට යන්න කියලා. දැන් අහිංසක කොල්ලට පිරිමිකමත් නෑ ජීවිතේ අවදානමේ. මොමෝ ඔකරුන්ගෙන් මට සමා වෙන්න ඔකරුන් කියලා කියනවා. හැබැයි ඔකරුන් කියනවා පිස්සුද ආයාසේසන් ඔයා දුක් වෙන්න එපා. මට කවදාවත් යාළුවෙක් හිටියේ නෑ. ඔයා මාව බේරගත්තා මට ඒ ඇති කියලා කියනවා. මේක අහලා මොමෝගේ හිත උණු වෙනවා. කෙල්ලට කොල්ලා ගැන පොඩි කැක්කුමක් ඒ වෙලාවේ ඇති වෙනවා. දැන් ඉතින් දුක් වෙවි හිටියට හරියන්නේ නෑනේ. වැඩේට බහින්න එපයි. සීකෝ ආච්චි මේ දෙන්නට දෙනවා පට්ට ට්‍රේනින් එකක්. ඔකරුන්ට තියෙන්නේ ශරීරය හදාගන්න. මොකද ටර්බෝ ආච්චිගෙන් බේරෙන්න නම් දුවන්න වෙනවා. කොල්ලට කියනවා පුෂප් එහෙම ගහන්න කියලා. කොල්ලා දාඩිය දාගෙන පුෂප් එහෙම ගහනවා. පව්බන් ඉතින් කොල්ලට මොනා නැති වුණත් ගැම්ම නම් අඩු වෙලා නෑ. අනිත් පැත්තෙන් මොමෝට තියෙන්නේ ඕරා එක කන්ට්‍රෝල් කරන්න පුරුදු වෙන්න. මොමෝට පේනවා මිනිස්සුන්ගේ ගස්වල වටේ තියෙන පාට ශක්තියින්. එයාට පුළුවන් ඒක අල්ලන්න. ඔන්න ඉතින් ඔකරුන් පහුවදා උදේ පුහුණුව පටන් ගන්නවා. දැන් තමයි එපිසෝඩ් එකේ ආතල්ම හරියට එන්නේ. අපේ ඔකරුන් මහත්තයාට හදිසියක් වෙලා ටොයිලට් යන්න. හැබැයි මතකනේ නීතිය ඔකරුන් බාධකෙන් එළියට ගියොත් රාක්ෂයෙක් වෙනවා. ඉතින් ඔකරුන් කොහොමද බාත්රූම් යන්නේ? මොමෝට කරන්න වෙනවා අමුතු වැඩක්. මොමෝ එයාගේ මන්දර බලය පාවිච්චි කරලා බාත්රූම් එකට යනකම් අර බාධකේ අල්ලගෙන ඉන්න ඕන. ඒ කියන්නේ මොකක්ද? ඔකරුන් ටොයිලට් එකේ වැඩේ කරනකම් මොමෝට ඔකරුන් දිහා බලාගෙන අල්ලන් ඉන්න වෙනවා. මොමෝ කෑ ගහනවා ඊයා මම කොහොමද තමුස ටොයිලට් යන දිහා බලන් ඉන්න කියලා. එතකොට ඔකරුන් කියනවා එහෙනම් මම මෙතනම කලිසමේ දාගන්නද කියලා. ඒත් එක්කම කොහොම හරි මොමෝ ටර්බෝ ආච්චිගේ ඕරා එක අල්ලගන්න try කරනවා. කොහොම හරි මොමෝ ගල් වගයක් එහෙම පා කරලා වැඩේ try කරනවා. ඒත් මොමෝට අමාරුයි ඒක එක දිගට අල්ලන් ඉන්න. එතකොට ආච්චි කියනවා ඇස් පියාගෙන එක අතින් අල්ලන්න try කරන්න කියලා. මොමොත් ඉතින් ගේම අතාරින්නේ නෑ පුරුදු වෙනවා. එතකොට වැඩේ හරියනවා. ඔකරුන්ට ඉන්නම බෑ කෑ ගහනවා මම යන්න ඕනේ කියලා. ඔකරුන් ඉවසන්න බැරිම තැන දුවනවා ටොයිලට් එකට. කොහොම හරි මොමෝටත් අන්තිමේට වෙන කරන්න දෙයක් නැති නිසා මොමෝ ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන අර බලය අල්ලගෙන ඉන්නවා. ඔකරුන් වැඩේ කරගන්නකම්. ඒ වෙලාවේදී ආච්චි අහනවා මොමෝ ඔයාගේ බලය අවදි වුණ පළවෙනි වෙලාවේ ඔයාව කාටවත් නවත්තන්න බෑ කිව්වා නේද? ඒ කියන්නේ ඒක තමා ඔයාගේ ඇත්තම බලය. මොකක් හරි හේතුවකට ඒක සීල් කරලා වගේ අපි කොහොම හරි ඒ බලය ආපහු ගන්න ඕනේ. ඒකට කොච්චර කාලයක් යයිද කියලා කියන්න බෑ කියනවා. ඒත් එක්කම මොමෝගේ අවධානය වෙනස් වෙලා ටර්බෝ ආච්චි විදියට ඔකරුන් වෙනස් වෙනවා. මොමෝ ආච්චිට කතා කරාට ආච්චිව ගල් වෙලා වගේ. ඒත් එක්කම ටර්බෝ ආච්චි කියනවා මට පුළුවන් මේ කොල්ලව මරලා දාන්න. ඒ වගේම කමුසලාවත් මුව බේරගන්න ඕන නම් අද රෑම ටනල් එකට එන්න නැත්තම් මේ කොල්ල මැරෙයි කියලා ටර්බෝ ආච්චි එතනින් යනවා. ඒත් එක්කම සීකෝ ආච්චිට සීය එනවා. මොමෝ ආච්චිට කියනවා සීන් එක. මොමොයි ඔකරුනුයි ටනල් එකට යන්න ලෑස්ති වෙනවා. ආච්චි මේ දෙන්නට දෙනවා විශේෂ ඇඳුම් වර්ගයක්. මේවා නිකම්ම ඇඳුම් නෙමෙයි ආත්ම වලින් ආරක්ෂා වෙන්න හදපු ඇඳුම් වර්ගයක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ
තියෙන්නේ මේ ඇඳුම් කැතයි. කොහොම හරි ඉතින් ආරක්ෂාවට වැදගත් නිසා දෙන්න ලැජ්ජාවෙන් උනත් මේවා ඇඳගෙන ටනල් එකට යන්න පිටත් වෙනවා. එතකොට ආච්චි මොමෝව බදාගෙන කියනවා මැරෙන්න එපා කියලා. ඊට පස්සේ දෙන්නා කෝච්චියේ නැගලා අර උමක තියෙන පැත්තට යනවා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. channel එක subscribe කරපු නැති කට්ටිය subscribe පාරකුත් දාගෙන යන්න. එහෙනම් අදට මම ගිහින් මෙන්නම්.